මේ ඔක්කොම මම විවාහයි. මට ඉන්නවා එක දුවේ. ඔයාගේ වයස එයා ඒ ලෙවල් කරන්නේ. ඒ ලෙවල් කරන කවුරුද නැහැ නේ. ඒ ලෙවල් කරන්නේ මට මගේ බිරිඳ දුවත් බලාගෙන ඉඳිනවා. මම කලහම් දෙන්න කියලා. එතකොට ඒ තමයි මගේ විස්තර. හරිද? උගලන් කවුරුහරි මම දැන් දැනගන්න තියෙනවා. මම මොනවද දැනගන්න තියෙනවා? දැන් මොනවද අහන්න තියෙනවද අහන්න? ඔය දෙන්නම ඔය දෙන්නම යන්නේ. ඕ අන්නයි මම. ඔය දෙන්න. ඔය දෙන්න. ඔය දෙන්න එකතු. ඔය දෙන්න එකතු. දැන් මගේ විස්තර ටික මම ඕගොල්ලන්ට කිව්වා. මම ඕගොල්ලන්ගෙන් අහුවා මම ගැන මොනවද අහන්න තියෙනවද කියලා ඕගොල්ලන්ට මුකුත් අහන්න නැහැ. ඒ කියන්නේ ඕගොල්ලෝ මම ගැන දැනගන්න ඕන ප්‍රමාණය දන්නවා. පැහැදිලිද? දැන් මම ඕගොල්ලන්ව දන්නවා නෑ. කාලා කියලා දන්නවා. දැන් අතුගේ අතුලත් වෙන්න මම කවුද අපේ මාෂා පොට්ටක් දන්නවා. ඒ ඇවිල්ලා පියන්දගේ දුව කියලා දන්නවා. මනෝරගේ දුව කියලා දන්නවා. එතකොට දැන් මේ නාට්‍ය මට දුන්න මෙතනට එන්න කියලා කියපෝ අපේ රසිකගේ දුව කවුද කියලා මම තාම දන්නේ නැහැ. කවුද රසිකගේ දුව? චමිලා. හා? චමිලා. ඕ මේ සෝරි මේ චමිලාගේ දුව? ඔයා නේ? ඒක දැන් විතර. දැන් ඔයගොල්ලෝ වැඩක් කරන්න. මම ඔයගොල්ලන්ට විනාඩි 5ක් දෙන්න. හරිද? ඔයා කියන්න ඕනේ මෙයා ගැන. මේ ඉන්නේ අහවලා මෙයා ඉපදුනේ මේ අවුරුද්දේ මෙයාගේ ඉස්කෝලේ මේක මෙයාගේ දෙමව්පියෝ මේගොල්ලෝ මෙයා කැමති කණ්ඩ කැමති මේවා කිසිම දෙයක් කියන්නේ. ඔයා කියන්න ඕනේ මෙයා ගැන. පැහැදිලිද? ඔයත් ඒක. ඔයා මෙයා ගැන මෙයා. විනාඩි 5යි. ඕන දෙයක් කතා කරන්න. හැබැයි මෙහෙමයි. මේ අහන්න. හැබැයි අර හැමදාම කියන සාම්ප්‍රදායික වට්ටෝරුව නම් එපා. හරිද? ටිකක් අලුත් දේවල් කියන්නේ. හරිද? මේ ඉන්නේ මගේ හොඳම යාළුවා. ටිකක් හයියෙන්. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා. එයාගේ නම KM ශනාලි නෙත්සරණි. මෙයා කන්න කැමති ඇපල්. මෙයා ඉන්න ලබන්නේ පොඩි වලවල මහාවිද්‍යාලයේ. මෙයා ඉන්නේ ශ්‍රේණිය 4 ඒ ශ්‍රේණිය. හරි. ටිකක් එන්න. හරි. පොඩි තාක්ෂණික අවුල් ටිකක් තිබ්බ හැබැයි ඒක හරි අවුලක් නේද? නඩුවෙක් සහ මේ පාටල දෙන්නෙක් අතර තියෙන විශ්වාසයක තිබ්බද නැද්ද? තිබ්බා. වචනවල පොඩි අවුල් ටිකක් තිබ්බා. ඒක ළමයි දෙන්නේ මේක හදා ගන්න ඕනේ. හැබැයි ඕගොල්ලෝ දෙන්නගේ තිබ්බ ඇත්ත ලව් එකක් තිබ්බා. දෙන්න හොඳ යාළුවෝ කියලා අපිට තේරුණා. හරිද? ගන්න බලන්න ඔක්කොම මේක ඒ දෙන්නට අපුඩිය. ඔන්න දැන් ටිකක් වෙනස් අත්දැකීමක් අපි විඳින්න යනවා. මොකක්ද වෙනස? හොඳ සිහියෙන් කියනවා ඕනට තේරෙන්නේ. කෑමලගේ ගොයි පිරිමියාවේ හරි. දැන් අපිට රංගපාති එහෙම වේග තියනවද? මේවා නැහැ. හරිද? රංගපාති නෙමෙයි ජීවිතේ කිසිම දවසක මට ඉන්නේ ගෑනු කාලෝ විතරයි මට ඉන්නේ පිරිමියාලෝ කියලා විතරයි කියලා එහෙම සීමාවයින් තියාගන්න එපා. හරිද? අපිට ගෑනු කාලෝත් ඉන්න ඕනේ පිරිමියාලෝත් ඉන්න ඕනේ. ඒක තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. අපි මිනිස්සුනේ. හරි පටන් ගන්නවා. මේ අයියේ කියනවා හරි හරි මේ නාගිගේ නම තෙරුණී මෙස්සලා මේ නාගිගේ නම
ආරම්භ ඉස්කෝලේ මේ නංගි ඉංග්‍රීසි ශ්‍රේණිය 7 ශ්‍රේණිය මේ නංගිගේ විනෝදාංශය නර්තනය මේ නංගි කාර්යහි දැන් මේ දෙන්නගේ යම් විශ්වාසනීය බවකුත් තියෙනවා. මෙයන්ට විශ්වාසනීය බවකුත් තියෙනවා වැඩි. හැබැයි පොඩි දුරස් බවකුත් තියෙනවා. නේ? පොඩි නිකන් ලැජ්ජශීලී බවකුත් තියෙනවා. හරිද? මේ ලෝකෙ ඉතාම ශීඝ්‍රයෙන්ම විනාශ වෙන දේ මොකද්ද? ආදරය. අර බලන්න බන්ධනාගාරයෙන් මරා ගන්න හැටි. නේ? අපේ අරකට අල්ලමු. ඊළඟ. හරිද? ඇයි? මිනිස්සුන්ට මිනිස්සු ගැන විශ්වාසයක් නැහැ. මිනිස්සුන්ට මිනිස්සු ගැන අගයක් නැහැ. මිනිස්සුන්ට මිනිස්සු ගැන ගෞරවයක් නැහැ. දැන් මේ ගෞරවය නේද තියෙනවා. අනිත් තිබ්බද? නැහැ. ඒ ගෞරවය තියන්න. හරිද? ඒ ලව් එක තියාගන්න. ඒ ආදරය තමයි අපිව මේ ජීවත් කරවන්නේ. අපි පරිපූර්ණ මනසේ නිවියක් ඉන්න කරන්නේ. හරි. ඔය පුතා දෙන්නේ. දැන් අර ඔය මම කියපු එක කරන්න ඕනේ නෑ. හොඳේ? හරි. වා. මේ ඉන්නේ කොසිට ගලන්නේ ආරම්භ ඉස්කෝලේ අයියෙන් ඉස්කෝලේ කට්ටියගේ ලොකා කියලා හැබැයි ලොකු නෑ කන්න කැමති ඇපල් එතකොට දැන් තුබල් දිනේ 2015 පෙබරවාරි 24 එතකොට මෙයා ශ්‍රී ලංකාවේ ඉන්න ශ්‍රී ලංකාවේ කැමති හිට අන්න පොඩි අවුලක් හදාගෙන යන්න ඈ. හරි? මෙයා කන්න කැමති ඇපල් මෙයා කැමති විදිහට මෙයා කැමති ඇපල් මෙයා කැමති විදිහට මොකද නඩුවකට හෝ නිලියෙකුට උච්චාරණය කියන එක අතිශය වැදගත්. අමු මොනවද කිව්වේ? මොනවද කරන්නේ? අමු මොනවද කිව්වේ? එක වචනයක්ද කිව්වේ? ප්‍රේක්ෂකාගාරයට ඒක නිවැරදිවම හෙන්න ඕනේ. අපේ භාෂාව මොකද්ද? ප්‍රමුඛෝෂයෙන් අපි කතා කරන භාෂාව මොකද්ද? අපේ භාෂාව මොකද්ද කියනවද නැද්ද? ඇහෙන්නේ? ඔයගොල්ලෝ දන්නවද? සිංහල කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ලස්සනම භාෂාවක්. ලස්සනම භාෂාව. වචන, උපමා, උපමේය, බහුලව තියෙන. හරිද? ආදරය කියන වචනේ ගත්තාම මේකට තව සමාන පද හොටක් තියෙන. එහෙම ලොකු පරිපූර්ණ භාෂාවක්. එහෙම භාෂාවක් කතා කරන අපිට වචන ඉස්සර යවන්න බෑ. මේ භාෂාව හොරකම් කරන්න මුළු ලෝකයක්ම බලාගෙන ඉන්නවා. ඒක නිසා හරිද? මම මේ මම සිංහල ජාතිවාදී එහෙම කතාවක් නෙමෙයි මම කියන්නේ. අපි ඉංග්‍රීසි භාෂාව හොඳින් ඉගෙන ගන්නවා. තව භාෂා බලන්න ජපන් භාෂාව වගේ හොඳින් ඉගෙන ගන්න. හින්දි භාෂාව හොඳින් ඉගෙන ගන්න. හැබැයි අපි අමතක කරන්න නරකයි. අපි ලෝකේ තියෙන දුර්ලභ වෙන භාෂාවක් අපි කතා කරනවා. එහෙනම් කතා කරනකොට අපි අත ඕගොල්ලෝ දෙන්නගේ නම් වෙනම ප්‍රසන්ටේෂන් එකක් ඕනේ. හරිද? එන්නේ ගහ කුඩන ගලා පාඩම් කරන්නේ. ආන්න තවත් ක්‍රමටික් කැලක් ආවා. පාඩම් කරන්නේ නෙමෙයි. මොකක්ද යාගේ විනෝදාංශය? ගහ කුඩන ගලා පාඩම් කරන්නේ. ඒක පොඩි දිනන නාටකීය බව. නේ? දිනවනේ. Hadi. Enak banget. Pakai mana? Baru තියෙනවා. baru ASCII. ඔයගොල්ලෝ දෙන්න වැඩේ. එසටම කොට දැම්මා. පොටි පොටි තාක්ෂණික අක්ෂරයක් තිබ්බා. ඊට පස්සේ නම දෙන්නේ කිරියා.
යයි ඔයයි කවුද? දැන් තමයි ආ. දැන් පුතා මට කියන්න බලන්න පුතාගේ විස්තර ටික. ඔයාලා පස්සේ න්යාවේ මට ඔයාලට පාර්ට්නර් කෙනෙක් හොයාගන්න බැරි වුණා. එයා මෙයා ගැන කියන්න ඕනේ මෙයා ඔයා ගැන කියන්න. විනාඩියක් දෙන්නම් මම ඩක් ගාලා කතා කරන්නේ. හරි. මෙයා ඔයගොල්ලෝ ටික ඉන්න ළඟ. ඔයගොල්ලෝ ටික ළඟට. දැන් මෙච්චර වෙලා අපි කරපු අභ්‍යාසවලින් ඔයගොල්ලන්ට මොනවද දෙයක් දැනගන්න තියෙනවද? සර් ආවල් එක සරනේ මාමේ ආවල් එක අපිට තේරුන්නේ නැහැ. කියපු ටික තේරුණාද? හරි. එතකොට කියපු ඒවා රසවත්ද? ඔයගොල්ලෝ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා පුළුවන්. ඒකත් ඒවා තමයි. හරිද?